Hi guys, welcome back to my YouTube channel. අද ඉතින් පොසොන් පොය දවස දන්සල් වඳින්නයි යන්නේ. එහෙනම් ඉතින් අපිත් එක්ක යනකොටම පළවෙනි දන්සලක් හම්බුණා. එකෙන් අපි බීම ආරම් බීලා පළවෙනි දන්සලෙන්ම ආරම්භ කරා. ඉතින් අද පොසොන් පොය දවසනේ. ඉතින් අද දන්සල් තියෙනවා, ට්‍රැෆික් එක වැඩි. හැමෝම දන්සල් වැන්දද පරිස්සමින් ගිහින් ආවද කියලා කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ අපිට දෙවෙනි දන්සලත් හම්බුණා එක අයිස්ක්‍රීම්. හොන්න රස්නේ කියන්නේ අපි අද්දි මෙහින් 12ට වගේ වෙන්නේ නැති. ඉතින් ඒ අයිස්ක්‍රීම් එක කකා ඉතින් අපි අනුරාධපුරේටම යනවා. දන්සල් වැඳගෙන ඉතින් වැඩි කතා කරන්නේ නැතුව ඔයාලම ඉතින් බලන්න. ඔහොම දන්සල් වැඳගෙන ඉද්දී අපි රුවන්වැලි සෑයටත් ආවා. මෝඩ සෙනගක් ගොඩක් අය නැති වෙලා කියන්නේ නඩේක ආපුහම යාලට මග හැරිලා. ඉතින් ඒ දවස්වලට එනකොට ඔයාලා පරිස්සමෙන් ඒ ආපු කට්ටියත් එක්ක යන්න දැනගන්න ඕනේ. අපි ගිහින් ඒක ළඟට යන්න බෑ. මෝඩ සෙනගක් එදා ආපු කට්ටිය දන්නවා. එදා හිටපු සෙනග ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි රුවන්වැලි සෑය වැන්දා. ඊට පස්සේ අපිට හිතුණා මෙහෙන්කේ ලස්සන බල්බ් දාලා මේ කරලා තියෙන නිසා අපි රෑ වෙනකන් ඉඳලා බලලා යන් කියලා. අපි දෙන්න ගියා ඉසුරුමුණිය පැමිවල බලන්න. මේ තියෙන ඉසුරුමුණිය මාරම ලස්සනයි. පිස්සු හැදෙනවා යන්න ඕන තරක්. එදා ඒකට සෙනග ඇවිල්ලා හිටියා. මොකද අනුරාධපුරේ කියද්දි සාමාන්‍යයෙන් පොයට ඔක්කොම වගේ ඉන්නේ එහාටනේ. දැන් ඉතින් මටත් යන්න ආස හිතුණා. මා ලස්සන view එකක් තියෙන්නේ අර ගල උඩට. ඒ ඉසුරුමුණිය තියෙන තැන එහා පැත්තේ තිසාවැව තියෙනවා. මෝරම ලස්සනයි. ඊට පස්සේ අපි දෙන්න එහා පැත්තේ තිබ්බ තිසාවැවටත් ගියා. ගිහිල්ලා චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මම ඒක ඔයාලට දාන්නම්. මං හිතනවා ලස්සනයි කියලා. හරිම ලස්සනයි. ලස්සනයි පරිසරය. ඉතින් ටික රෑ වෙන නිසා අපි ගියා රුවන්වැලි සෑයට. මාරම ලස්සනයි බල්බ් දාලා කියන්න වචන නෑ. ඒත් සෙනග හිටියා රෑ කියලා නෑ. මාරම ලස්සනයි. ඒත් රුවන්වැලි සෑය ළඟටම යන්න බැරුණා. දුර ඉඳන් ඉතින් අපි ඒක වැඳලා ආවා. මම මොකද හවස ගියපු නිසා අපිත් ඉතින් තව කෙනෙක්ට අවස්ථාවක් දෙන්න ඕන නිසා පේනවනේ සෙනග මාරම ලස්සනයි. ඒ දවස් ටිකේ ඉතින් අපි රුවන්වැලි සෑය වැඳගෙන එහෙමම ගෙදර යන්න පිටත් වුණා. ගෙදර යන ටිකේ මට වීඩියෝ කරගන්න බැරි වුණා. මට අමතකුණා මම වීඩියෝ එකක් කරනවා නේද කියලා. ඊට පස්සේ අපි දඹුල්ලට ලං වෙලා නොගෙහින් ඉන්න බැරි අපේ දේ අපි බලන්න යන්න ඕන නිසා අපි ගියා දඹුල්ල පන්සලට. මෝරම් ලස්සනයි එදා. ඒකෙත් සෙනග හිටියා. ඊට පස්සේ මාකට් එකේ තොරණක් තිබ්බා. ඒකත් බලන්න ගියා. මේ මාකට් එක පාර මෝරම ලස්සනයි. මම තොරණ දාන්නම් බලන්න ඔයාලට. ඉතින් ඔහොම තොරණ බලලා අපි ගෙදර යන්න ගියා. අදට ගිහින් එන්නම්. බයි. සතුටින් පරිස්සමෙන් ඉන්න.